හැමෝටම මේ සුබ දවසක් වේවා දුව පුතේ. මේ වීඩියෝ එක කරන්නේ අපේ 2025 පන්තියේ හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ පොඩි දැනුවත් කිරීමක් කරන්න මේ මොකද 2025 පන්තිය අපිට හරි විශේෂයි. විශේෂ වෙන්න හේතුව තමයි ඔය 2025 පන්තිය මේ අපි පටන් ගත්තේ 11 කින්. ඔය 11 කින් පටන් ගත්ත පන්තිය මේ අපිට පළවෙනි දවසේ පැය 2 කියන නියමිත කාලය කරන්න හම්බුනේත් නැහැ. අපි පළවෙනි දවසේ මේ හෝල් වල ඉඩකඩ ඒ කියන්නේ හෝල් මදි වෙච්ච ප්‍රශ්නයක් හින්දා මේ අපි පැයයි ඔය පන්තිය කරේ. ඉතින් මේ ඔය විදිහට මේ ඔය එක දරුවට මම ඔය පන්තිය හරියටම මේ මාසයක කාලයක් කරා. එක මාසයක්. ඔය විදිහට මාසයක් විතර ඔය පන්තිය කරනකොට මේ ඔය පන්තියට ආව තව ළමයි 3 දෙනෙක්. ඒතකොට ළමයි 4 දෙනාට මම සෑහෙන කාලයක් ඉගෙනුවා. ඔය විදිහට උගන්වනකොට ඉතින් මේ ඔය පන්තිය හෙමින් හෙමින් තමයි වර්ධනය වුනේ. කොහොමද මගේ පන්ති වලට ළමයි එන්නේ එහෙම තමයි. ඒ කියන්නේ මගේ පන්ති වලට ළමයි එන්නේ ඒ ළමයින්ට කියන්නේ යම් කාල සීමාවක ළමයින්ට හෑන්ඩ් බිල් බෙදනවා, ලොකු ඇඩ් එකක් කරනවා. ඒ විදිහට මේ ළමයි එකතු කර ගන්නවානේ පන්ති වලට. සාමාන්‍යයෙන් මම මේ ටයිප් එකට පන්ති වලට ළමයි එකතු කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ පෞද්ගලිකව මම ඒකට මේ අකමැති දෙයක්. ඉතින් ඒකින්ද මේ මම මේ ටයිප් එකට පන්ති වල ළමයි එකතු කරන්නේ නැහැ. ඉතින් මේ මම හැබැයි පන්ති හොඳට උගන්වනවා. ඒ උගන්වනකොට මේ ඔය ළමයින්ට මේ යම් කිසි කාලයක් එනවා මේ අපිට ඉගෙන ගන්න ඕන කියලා හිතෙනවා. දැන් පිස්සු කෙලිය හොඳට මැදි මේ ඉගෙන ගන්න ඕන කියලා හිතෙනවා. අන්න එහෙම ඉගෙන ගන්න ඕනි කියලා හිතන ළමයින්ට ඉගෙන ගන්න තැනක් තියෙනවනේ. අන්න එහෙම ඉගෙන ගන්න ඕන තැනක් තමයි අපි පවත්වාගෙන යන්නේ. එතකොට අංග සම්පූර්ණ වැඩ පිළිවෙලක් එක්කලා ඉතින් වැඩ ටික කරගෙන යනකොට ඔය හැමතැනම මේ කියන්නේ විසිරලා හිටපු ළමයි ඔන්න මේ තැන් වලින් කොහොම හරි එහෙම දැනගෙන කෑගල්ල සිද්ධාර්ථ ආයතනයේ මෙහෙම පන්තියක් තියෙනවා කියලා එහෙම දැනගෙන ඔන්න ළමයි ටික ටික එකතු වෙලා තමයි අපේ පන්තිය මේ නිර්මාණය වෙන්නේ. මොකද තමයි හැම අවුරුද්දකම පන්තිය පටන් ගන්නකොට ගොඩක් වෙලාට එක ළමයි දෙන්නයි එහෙම හිටියලා ගොඩක් වෙලාට පන්ති ඉවර කරනකොට සෑහෙන දරුවෝ පිරිසක් ප්‍රමාණයක ඉවර කරනවා සහ ඉතින් ඒ පන්තියට එන හැම දරුවෙක්ම දක්ෂ දරුවෙක් බවට පරිවර්තනය කරන්න අපි උපරිම උත්සාහයක් කරනවා. ඒකෝ මේ වෙනකොට 2025 පන්තියේ හිටපු දරුවෝ දන්නවා අපි 2025 පන්තිය වෙනුවෙන් මොන තරම් කැපකිරීමක් කරාද කියලා. ඒකෝ ඔය පන්තියේ ඉන්න සියලුම ළමයි පන්තියේ හිටපු සියලු ළමයි කෑගල්ල සිද්ධාර්ථ ආයතනයේට මාව හොයාගෙන ආපු ළමයි. හොයාගෙන ආපු ළමයි කියලා කියන්නේ ඒ ළමයි යන පන්තියක් හරි මොකක් හරි ඒගොල්ලන්ගේ ගියපු වැඩ පිළිවෙලක හරි මොකක් හරි දෝෂයක් තියෙන හින්දා ඒ වැඩ පිළිවෙල අතහැරලා දාලා ඉවරලා මාව හොයාගෙන ආපු ළමයි තමයි ওই පන්තියේ ඉන්න සියලු දෙනා. එතකොට ඔය හැම ළමෙන්ම එන්නේ කෑගල්ල සිද්ධාර්ථ ආයතනයේ මම ඔය පන්තියේ එක පාට හෑන්ඩ් බිලක්වත් බෙදලා නැහැ. 2025 පන්තියේ. තැන් වල හෑන්ඩ් බිල් බෙදලා නැහැ. ඉතින් මේ ආයි පන්තියේ ළමයින්ට මේ පන්තියේ ඊළඟ දවසේ කරන පාඩම් පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න මේ ගෲප් එකකට මැසේජ් එකක් දානවා. ඒ වගේ වැඩක් ඇරෙන්න මේ මහ ලොකු ඇඩ් එකක් කරලා ඉවරලා මේ එහෙම ළමයි ගෙන්නගෙන නැහැ. ඉතින් ඒ සියලු ළමයි ඇවිල්ලා ඉන්නේ මේ පන්තියට එන්න කලින් මම කවුද කියන්නේ දැනගෙන තමයි ඉන්නේ. ඒ කියන්නේ පන්තියට එන්නත් කලින් මේ මම පිළිබඳව සියලු විස්තර හොයාගෙන ඊට පස්සේ ඒවා ඉගෙනගෙන විභාග පාස් වෙච්ච ළමයින්ගෙන් අහලා එහෙම නැත්නම් ආන් ඒ වගේ මේ දීර්ඝ කාලීනව ඇතිවෙච්ච මේ දාමයක ප්‍රතිඵලයක් තමයි අපේ පන්තිය කියලා කියන්නේ. එතකොට මේ ඔකට උදාහරණයක් කිව්වොත් ඉස්සර මම භෞතික විද්‍යාව පන්ති කරනකොට මේ ප්‍රගතිය හිටපු කෑගල්ල ඉන්න පරණ ගුරුවරු දන්නවා මං ගැන හොඳටම මේ අපිත් එක්ක පන්ති කරපු ඉස්සර මම පන්ති පටන් ගන්න ප්‍රගතියම ළමයි එක්කෙනා දෙන්නගෙන් පන්ති පටන් ගත්තා පන්ති හැමදාම ඉවර කරනකොට ළමයි 60 70 කින් පන්ති ඉවර කරනවා. ඒ ඉවර කරනකොට ඊටාම කුඩා කාලයක් ඇතුළත ඒ කියන්නේ 2017 18 19 වගේ පුංචිම කාලයක් ඇතුළත මගේ පන්ති වල ඉංජිනේරිං මෙඩිසින් යන ඊටාම ළමයි කියන්නේ ඊටාම පොඩි කැටගරි එකකින් ෆිසික්ස් පන්ති වල ඉංජිනේරිං මෙඩිසින් යන ළමයි 72ක් ඉන්නවා. මේ ඉංජිනේරිං මෙඩිසින් යන ළමයි 72ක් අවුරුදු 3කදී ළමයි මේ 100වත් ඉක්මවපු නැති පන්ති වලින්. ඒ කියන්නේ අවුරුදු 3ටම ළමයි සම්පූර්ණයෙන් මගෙන් විභාගෙට 500කුත් ඉගෙනගෙන නැහැ. ඒ අවුරුදු 3ට ඉඳගෙන නැහැ. ඒ කියන්නේ 2017 18 19 කියන අවුරුදු 3ට. එතකොට ඉච්චරවත් ඉඳගෙන නැතුව විභාගයකට. හැබැයි මේ පන්තියේ ළමයි 72ක් විතර. ළමයි 500ක් නැහැ. කොහොමද ළමයි 300කුත් නැහැ. කොහොමද එක පන්තියක ළමයි 100ක් හිටියේ නැහැ. එතකොට ළමයි 300කුත් නැහැ. ඉතින් මේ ළමයි 300කුත් නැති පන්තියකින් මේ අවුරුදු 3කදී මේ ළමයි 72 වගේ ප්‍රමාණයක් ඉංජිනේරිං මෙඩිසින් යනවා. එතකොට මේ ඒකයි මේ අපි පන්තියක් කරනකොට පුදුමාකාර මහන්සියක් කළා ඒ පන්තිය කරනවා. ඒ පන්තිය කරලා ඉවරලා ඒ වැඩේ ගොඩ දාන්නේ මේ හරි මේ සද්භාවයෙන් තමයි වැඩේ කරන්නේ. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් පන්තිය මේ වැඩේ කරන්නේ දිවි හිමියෙන් කරනවා. ඉතින් මේ වැඩේත් එක්කලා තමයි ඔය විදිහේ ප්‍රතිඵල නිර්මාණය. එතකොට සමහර ලාවට අපි ගාවට එන ළමයි මේ කියන්නේ V සමානයි ආරි කියන්නේ සරල සමීකරණයක් විසඳන්න බැරි මට්ටමේ මේ ළමයි ආවත් අපි අනිවාර්යෙන් ඒ ළමයි ගොඩක් වෙලාවට මේ අවසාන කාලේ වෙනකන් අපිත් එක්කලා ඉන්නකොට හොඳ දැනුම් මට්ටමකට පරිවර්තනය වෙනවා. ඒකට අපි ලොකු වැඩ කොටසක් කරනවා. ඒතකොට ළමයි ලොකු ගානකට ප්‍රැක්ටිකල් කරනවා. අපි ඉතින් ඒ කියන්නේ ළමයි පන්තියේ අන්තිම වෙනකොට කොච්චර හිටියත් හැම ළමයෙකුටම ප්‍රැක්ටිකල් කරන්නේ මම තනියෙන්. ඒ කියන්නේ රංජු නැහැ කෙලින්ම. තනියෙන් කරන්නේ සියලු දේවල්. එතකොට එහෙම තනියෙන් කරලා ඉතින් එහෙම හදපු රිසල්ට් එක ළමයි දන්නවා මම තනියෙන් තමයි ඉගෙනුවේ කියලා. සියලු ළමයින්ට ප්‍රැක්ටිකල් කරේ තනියෙන්. හැබැයි හැම ළමෙක්ම තනියෙන් ප්‍රැක්ටිකල් කරා. එහෙම හදපු රිසල්ට් එකක් ඔය තියෙන්නේ. එතකොට දැන් භෞතික විද්‍යාව කර ඉඳලා මම ඉංජිනේරු තාක්ෂණයට මාරු වෙනවා කොරෝනා වලින් පස්සේ මොකද? එතකොට මම ඉංජිනේරු තාක්ෂණයේ ගෝ ප්ලස් කියන්නේ මේ කුඩා කණ්ඩායම් පන්ති කර හිටියේ. ඉංජිනේරු තාක්ෂණයේද හෝල් වශයෙන් පන්ති කරේ භෞතික විද්‍යාව. එතකොට ඊට පස්සේ මේ ඔක දැන් දෙපැත්ත මාරු වෙලා තියෙනවා. දැන් ෆිසික්ස් පන්ති ගෝ ක්ලාස් කරනවා. මේ ගෙදරත් පන්තියක් තියෙනවා මේ වෙනකොට. ඉතින් ගෙදරට දැන් මේ ගෙදර කියලා කියන්නේ සෑහෙන දුෂ්කර ප්‍රදේශයක්. මොකද අපේ ගෙදර ආපු ළමයි හැමෝම දන්නවා මේ සෑහෙන දුෂ්කරයි කියලා. දුෂ්කර ප්‍රදේශයක් කෑගල්ලට ආපෙක්ෂව ගත්තා. එන්න හරි අමාරුයි. ඒ වුණාට මේ අපේ භෞතික විද්‍යාව පන්තියේ ළමයි 30 40ක් ඉන්නවා මේ වෙනකොට. ඉතින් එහෙම පන්තියක් අපි මෙහෙ තියෙනවා. ඉතින් ඒක තමයි කියන්නේ. ඉතින් එතකොට මේ ගමක් ඇතුලේ මේ පයින් එන සෑහෙන ඇතුළට එන්න ඕන දිහාක මේ ගෙදරක ඉතින් එහෙම පන්තියක් තියෙනවා. ඉතින් එතකොට මේ ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේ තත්ත්වයක තමයි අපි වැට්ටික් කරගෙන. එතකොට ඔය රිසල්ට් තියෙන හැම දරුවෙම අපි හොයාගෙන ඇවිල්ලා අපි ඉගෙනගෙන ඔය මේ ඒ අව්‍යාජව ඒ දරුවෝ ඒ කියන්නේ මේ මම මේ ගුරුවරයාගෙන් ඉගෙන ගත්තා කියලා ඒ දරුවෝ අව්‍යාජව මේ මට එවපු රිසල්ට් එක තමයි මම දාලා තියෙන්නේ. එහෙම නැත්නම් මම ඒ දරුවන්ට කියලා
මේ ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා රිසල්ට් එක ඉල්ලගෙන එහෙම මොනවක්වත් නැහැ. කවුරු හරි දරුවෙක් මට රිසල්ට් කිව්වේ නැත්නම් මම දැනගත්තත් පාස් කියලා එයා මම අහන්නේ නැහැ. ඒ කියන්නේ අහන්නෙත් නැහැ. එයාගෙන් මම රිසල්ට් එක ඉල්ලන්නෙත් නැහැ. ඉතින් ඒක තමයි සාමාන්‍ය විදිය. ඉතින් මේ හැබැයි මේ වෙනකොට අපි පිටිපස්සෙන් ඉන්නවා සෑහෙන දරු පරපුරක්. ඒ කියන්නේ විභාගේ පාස් වෙලා මේ හොඳ තැන්වල ඉන්න සෑහෙන ලොකු පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි මගේ අයියා. ඒ කියන්නේ මේ ළමයි තමයි මට මේ පන්ති වලට මේ ළමයි ගෙන්න ගන්නයි ළමයි එවන්නේ. ඒ සියලු දේවල් කරන්නේ ඒ සියලු දේවල්. මොකද මේ ඒ ළමයි දන්නවා මම කවුද කියන සා. මෙන්න මේකේ ඒ කරලා තියෙන වැඩ කොටස. ඊට දැන් මේක මේ වෙලාවේදී මේ මෙච්චර රිසල්ට් එකක් කියන දැන් හැමෝම බලනවා මේ ඇඩ් එකකුත් නැහැ. ඊට පස්සේ ආපහු මේ වෙන මොනවාක්වත් මේ කියන්නේ ක්‍රිකට් මැච් නැහැ, අවුරුදු උත්සව නැහැ, මොනවාක්වත් නැහැ. හැබැයි පන්ති වලට ළමයි එනවා, ඒ ළමයි විභාග පාස් වෙනවා, ඒ විභාග පාස් වුණා මේවා මේ කොහෙන් ආපු රිසල්ට්ද කියලා නිකන් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒතකොට හැබැයි අපේ පන්තියේ හිටපු ළමයි දන්නවා ඔය රිසල්ට් එක කොහොමද නිර්මාණය වුනේ කියලා. ඒතකොට ඒ ළමයි දන්නවා ඒ ළමයි වෙනුවෙන් අපි කරපු අපේ පේපරම කොච්චර පේපර් 100කට වැඩිය ලියලා තියෙනවා මේ පන්තියේ. ඔක ලියනවා මේ සියලු කලාප පේපර් පළාත් පේපර් ලියලා තියෙනවා. සියලු පාස් පේපර් ලියලා තියෙනවා. ඊට පස්සේ ආපහු මේ ඊළඟට ගත්තාම මේ අලුත්ම පේපර් කියලා කියන්නේ මේ වැදගත්ම දේ තමයි අපේ පන්තියකට ළමයින්ට ඔච්චර හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්න හේතුව ඔය මේ අපි මේක සම්පූර්ණයෙන්ම දරුවෙකුගේ පරිකල්පන බුද්ධිය වර්ධනය වෙන විදිහට මේ ප්‍රායෝගිකව තමයි පාඩම් ටික කරගෙන යන්නේ ප්‍රැක්ටිකලි. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එක ප්‍රැක්ටිකලි උගන්වනවා. අන්න ඒ හේතුවෙන් ඒ ළමයින්ට ටට්ටක් ගාලා මේ අවබෝධ වෙනවා මේක කරන්නේ මෙහෙම තමයි කියලා. එතකොට ඒ ළමයි අර මේ දුර්වල දැනුම් මට්ටමක ඉන්න ළමයි ඒ ළමයාට ගන්න පුළුවන් උපරිම රිසල්ට් එකට වර්ධනය වෙනවා. මොකද තමයි වෙන්නේ කියන්නේ. ඉංජිනේරු තාක්ෂණවේදී කියන්නේ සාමාන්‍යයෙන් ඉංජිනේරුමය සිද්ධාන්ත ඉගෙන ගන්න තියෙන සබ්ජෙක්ට් එකක්. එතකොට මේක උගන්වන සහ ඉගෙනගත සියලු දෙනා දන්නවා මේක භෞතික විද්‍යාව හා යම් තාක් දුරට සමානයි කියලා. ඒ කියන්නේ භෞතික විද්‍යාව තරම්ම සංකීර්ණ නැති වුණා. එහා සමාන ප්‍රමාණයකට කිට්ටු ප්‍රමාණයක සංකීර්ණභාවයක් මේකේ තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ සබ්ජෙක්ට් එකක් එහෙම දරුවෙක් ඉගෙන ගන්නකොට මේක ආවට ගියාට ඉගෙන ගන්න බෑනේ. ඉතින් අර අපි ප්‍රායෝගිකව මේ වැඩේ කරගෙන යනකොට ඒ අර අඩු දැනුම් මට්ටමක ඉන්න දරුවෙක් වුණා තමන්ට ගන්න පුළුවන් උපරිම මේ රිසල්ට් එකක් ඒගොල්ලෝ ගන්න. ඒකේ අවසාන ප්‍රතිඵලයක් විදිහට තමයි ඔයගේ හොඳ රිසල්ට් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි 2022 ගෲප් 21 ගෲප් ක්ලාස් එකක් කරා. ඒ කියන්නේ පුංචි පන්තියක්. ඒ පුංචි පන්තියේ ළමයි 8 දෙනෙක් වගේ ප්‍රමාණයක් හිටියා 8 9ක් විතර වගේ. ඒකේ එතකොට ලංකාවේ 7 ඊට 12 22 වගේ රිසල්ට් එකක් තියෙනවා. එතකොට මේ ඊළඟට මේ 24 පන්තිය ගත්තාම 24 පන්තිය තමයි අපේ පළවෙනි තියරි පන්තිය. හෝල් ක්ලාස් එකක් විදිහට කරලා ළමයි 34 දෙනෙක්ගෙන් ළමයි 20කට ආසන්න ගණනක් ඉන්නවා කැම්පස් එකේ. ඉතින් එතකොට මේ දැන් 2025ත් එහෙමයි. අතිබහුතරයක් යාගල දිස්ත්‍රික්කය ගත්තාම මේ කැම්පස් එකේ ඉන්නවා. ඉතින් හැම ළමෙන්ම අර මාව හොයාගෙන ආපු ළමයි විතර. මම මේ ඇඩ් දාලා ගෙන ගත්ත ළමයි නේ. ඔය ළමයින්ගෙන් අහුවොත් ඔය ළමයින් කියන්නේ ඒක තමයි. අපි මේ සර් හොයාගෙන ගිහිල්ලා ඉතින්ලා එහෙම අපි ඉගෙන ගත්තා කියන එක තමයි ළමයි කියන්නේ. ඉතින් එතකොට මේ වෙනකොට මගේ පන්තියේ කිසිම ළමෙක් කියන්නේ නැහැ මේ පන්තිය ඉවර වුණත් මේ පන්තියේ ළමයි කිසිම ළමෙක් කියන්නේ ඉගෙනුනේ නැහැ කියලා කියන්නේ. ඕනම ළමෙක් මගේ පන්තියේදී අවසානයේ කියන්නේ කවුරු හරි ළමෙක් අසමත් වුණත් ඒ ළමයි කියන්නේ ඒ සර් අපිට ඉගෙනුවා අපි ඉගෙන ගත්තේ නැහැ කියන කතාව කියන නිසා මේ කිසිම දරුවෙක් කියන්නේ මේ ඒ සර් අපිට ඉගෙනුවේ නැහැ කියලා. ඒ වගේ තත්ත්වයක තමයි අපි මේ පන්තිය කරගෙන යන්නේ. ඔන්න දැන් අපේ පන්තියේ රිසල්ට් එකත් එක්කලා 2026 27 දරුවන්ට එන්න පුළුවන්. ඔය අපේ රිසල්ට් ගත්ත දරුවන්ගෙන් අහලා බලන්නත් පුළුවන්. ඔයා ඇත්තටම ඔය පන්තියට ගිහිල්ලා රිසල්ට් එක ගත්තේ කියලා. ඉතින් අහලා බලලා ඉවරලා මේ ඇවිල්ලා ඉවරලා කැම්පස් යන්න ඕන දරුවෙක් ඉන්නවනම් ඇවිල්ලා ඉතින් වැටි කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ එතකොට 2026 පන්තිය අපේ 2026 රිවිෂන් පන්තියක් තියෙනවා. එතකොට රිවිෂන් පන්තිය අඟහරුවා සහ බ්‍රහස්පතින්දා කියන දවස් දෙකේ තියෙනවා. ඊට පස්සේ ආව 2027 තියරි පන්තිය තියෙනවා. ඒ පන්තිය සෙනසුරාදා 12:30 ඉඳන් හවස 5 වෙනකන් තියෙනවා. ඊට පස්සේ ආපහු මේ 2028 තියරි පන්තිය වෙනකොට පටන් ගන්න තියෙනවා. ඒකෙත් අපි හොඳම රිසල්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙන ඉතලා 2000 දැන් මේ කලින් කියන්නේ 2026 පන්තිය දිහා වුණනම් කාට හරි බලන් ඉන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි හොඳම රිසල්ට් එකක් දානවා. කියන්නේ මොන જાතිය මොන වගේ තත්ත්වයක ළමයි හිටියත් ඒක එහෙම අපි කරනවා. අනිවාර්යයෙන්ම ගන්නවා. ඉතින් මේ ඔක තමයි ඉතින් අවසානයේ කියන්න තියෙන්නේ. ඉතින් අපිත් එක්කලා පුතේ වැඩ ටික කරගෙන යන්න මහන්සිලා වැඩ කරගන්න කැමති දරුවෙක් ඉන්නවනම් සහසම්බන්ධ වෙලා පැටි ඉතින් කරගෙන යන්න පුළුවන්.